වේදිකාව, පුංචි තිරය, රිදී තිරය මේ තුනම නියෝජනය කරනවා. කාලයකට පේන්න ඉන්නවා, කාලයකට අතුරුදහන් වෙනවා. ඉතින් ওই දේවල් එක්ක පොප්කෝර්න් එකේ සිනමා ටෝක් එකට අද අපි එකතු කරගත්තා හේමන්ත අයියව. ඉතින් හේමන්ත අයියේ අයිබෝන්. අයිබෝන්. හේමන්ත අයියේ අතුරුදහන් වෙනවා, හොඳට පේන්න ඉන්නවා. කොහෙද යන්නේ හිටි ගමන්? ඇත්තට මං තාවකාලිකව පදිංචි වෙලා ඉන්නේ යුරෝපේ රටක බෙල්ජියමේ. ඉතින් ගොඩක් වෙලාවට මං වසරේ මාස කිහිපයක් එහෙ යනවා. නමුත් මොනවා හරි දෙයක් කරන්න ඕන වුණාම කලාව සම්බන්ධ ආය ලංකාවට එනවා. ඒකයි හිටපු ගමන් අතුරුදහන් වෙනවා, හිටපු ගමන් ඉන්නවා. බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි සිනමාවට බොහෝ පිරිසක් ඉන්නවා. පුංචි තිරයට සෙනග ඉන්නවා. වේදිකාවට කවුරුත් නැහැ කියලා. වේදිකාවට ඇත්තටම කවුරුත් නැද්ද? ඒකට හොඳම කතාව කියන්න සුදුසු කෙනා ඔයා. මොකද දන්නවද? ලෝරන්ස්ගේ මනමාලි අවුරුදු 10කට වැඩි කාලයක් ලංකාවේ ප්‍රදර්ශනය වෙනවා. එතකොට සෙනග නැත්තම් ඔක අවුරුදු 10කට වැඩි කාලයක් කොහොමද දුවන්නේ නේද? ඔව් මේ ප්‍රශ්නේ නිකන් බැලුබැලමට පේන ප්‍රශ්නේ මේ කියන කතාවේ කාරණා දෙකක්. එකක් තමයි කියනවනේ මේ ලංකාවේ වේදිකා නාට්‍ය කලාව බිඳ වැටිලා වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය වෙන්නේ නැහැ, අඩුයි, ප්‍රේක්ෂකාගාරය අඩුයි කියලා. නමුත් එක පැත්තකින් තර්කයක් විදිහට ගත්තොත් දැන් මම රචනා කරපු ලෝරන්ස් කේමනමාලි සුජීව ප්‍රියා අධ්‍යක්ෂණය කරපු නාට්‍ය මල්ලි කිව්වා වගේ අවුරුදු 10කට වැඩිය වේදිකාගත වෙනවා. තාමත් ඉස්සරහටත් ඉල්ලුමක් ලැබෙමින් තියෙනවා. විදේශ රටවල් ගණනාවකත් සංචාරය කරා මේ නාට්‍ය. එතකොට මේ නාට්‍ය විතරක් නෙමෙයි, මේ හා සමානම තව නාට්‍ය අපිට නම් වශයෙන් අසන්න වශයෙන් 10ක් විතර කියන්න පුළුවන්. හොඳ ප්‍රේක්ෂකාගාරයක් හිටපු උසා ඉන්න. හැබැයි මේ මං හිතන්නේ ওই ප්‍රශ්නේ යට තියෙන්නේ අර අපි කියන ගුණාත්මක නාට්‍ය කියලා අපි කියන්නේ ඉස්සර තිබුණානේ සම්භාව්‍ය යම්කිසි ගුණාත්මක නාට්‍ය කියලා අපි වෙනම කියනවනේ. දැන් ඒ වර්ගයේ නාට්‍යවලට ලොකු ප්‍රේක්ෂකාගාරයක් නැති වෙන්න පුළුවන්. ඒකෙන් මම අදහස් කරන්නේ මේ දැන් ගොඩාක් ප්‍රේක්ෂකයෝ බලන නාට්‍ය ගුණාත්මක නෑ කියලා. ලෝකෙ වෙනස් වෙනකොට මිනිස්සුන්ගේ රසවින්දනය වෙනස් වෙනකොට මිනිස්සු තෝරගන්නවා වෙනත් ශානරයන්, වෙනත් වර්ගයේ චිත්‍රපටි වෙන්න පුළුවන්, නාට්‍ය වෙන්න පුළුවන්, සංගීතය හිතුවොත් අපි ඒ කාලේ ආපු සින්දු විදිය සින්දු නෙමෙයි දැන් එන්නේ නේද? දැන් එන්නේ. හැබැයි ඒව නරකයි කියන්න බෑ. හැබැයි අපි අර ඒ කාලේ හැදුවා වගේ බරපතල තේමා තියෙන බොහොම සංකීර්ණව කරාම එහෙම ප්‍රේක්ෂකාගාරයක් අඩුයි. ඒවට රස විඳින්න පුළුවන් ප්‍රේක්ෂකාගාරය අඩුයි කියන එක මම පිළිගන්නවා. නළුවෙක්ට හෝ නිලියෙක්ට හොඳම අත්දැකීම් ටික එකතු කරගන්න හොඳම තැනක් තමයි වේදිකාව කියන්නේ. අලුත් කට්ටිය ඇයි දැන් මේ වේදිකාවට ගොඩ වෙන්නේ නැත්තේ? අලුත් කට්ටිය මෙහෙමයි. දැන් ඉස්සර වේදිකාව කියන එක තමයි මුල් තැන තිබුණේ රටේ. ඒ කියන්නේ වේදිකාව තමයි ගෞරවනීය තැනක් විදිහට තිබුණේ. ගොඩක් අයගේ සිහිනයක් තිබුණේ වේදිකා නළුවෙක් හෝ නිලියක් වෙන්න. හැබැයි වර්තමානයේ වෙනකොට අලුතෙන් පිවිසෙන කට්ටිය හිතන්නේ වේදිකාවට යන්නේ අර ටෙලි නාට්‍ය හෝ සිනමාවට යන්න පාරක් හදාගන්න පොඩි chance එක ගන්න යන ගමනක් විදිහට. සහ දැන් ඉන්න බොහෝ අයට මම කියන්නේ බොහෝ කියලා මම විශේෂණයක් දෙන්නේ හැමෝම නෙමෙයි කියන එක. බොහෝ අයට තියෙන හදිස්සි ගමනක්. හදිස්සියෙන් තමගේ ඉලක්ක වලට යන්න. ඉවසීම නැති. ඉවසීමක් නැහැ. ඒක ඒගොල්ලන්ට ඕනේ හැකි ඉක්මනින් ගිහිල්ලා ටෙලි නාට්‍යයකට ගිහිල්ලා සම්බන්ධ වෙලා වේගෙන් ගමනක් යන්න හිතනවා. ප්‍රායෝගිකව ඒක සාර්ථක වෙන්නේ නැහැ මම දන්න විදියට. ඔව් දැන් මම දැක්ක ආටිකල් එක ලියලා තියෙනවා අපේ ශ්‍රේෂ්ඨ කලාකාරිනියක්. දැන් කාලේ නිලියෝ බිහි වෙන්නේ සලුන් එකෙන්, නළුවෝ බිහි වෙන්නේ ජිම් එකෙන් කියලා. නමුත් අර ඉස්සර තිබ්බේ මුලින්ම ගොඩ වෙන්නේ වේදිකාවට. වේදිකාවට ගොඩ වෙන්න කලින් වගේ අපි බැලුවොත් එහෙම ශ්‍රේෂ්ඨ කලාකරුවෝ ඉන්නවා ගොඩක් අය ඉඳලා තින්නේ පාරේ. ඒ කියන්නේ කැම්පස් එකේ ගිහිල්ලා වීදි නාට්‍ය වල ඉඳලා තියෙනවා. ඒ දේවල් එක්ක ඊළඟට අර නටුන් ශිල්පය ගත්තොත් මේක උපරිමයට හදාarලා තියෙනවා. ඊළඟට වේදිකාවේ පුංචි ඉරයට ඊට පස්සේ තමයි අර ගමනක් ගිහිල්ලා තියෙන්නේ. අර ඒ ගමන ස්ථාවර ගමනක් ඒගොල්ලෝ අදටත් ඉන්නවා. නමුත් අර දැන් හතුපි වෙනවා වගේ අද චරිත දකිනවා ඒ මාස 3-4ක් යනකොට ඒ චරිත නෑ අත්‍තරම. එතකොට ඕ වගේ අර ෂෙනික නූල්ඩර්ස් වගේ හැදෙන කැරක්ටර්ස් ගැන මොනවද අයියට කියන්න තියෙන්නේ? ඔව් ඒක තීරණය වෙන්නේ මේ දැන් මම කියන්නේ එන අලුත් තරුණයා හෝ තරුණිය මොන පරමාර්ථයෙන් දෙන්නේ? එයාගේ ඉලක්කය මොකක්ද කියලා. දැන් අපි කරන කාලවල අපි හිතුවේ කලාව සම්බන්ධව මොනවා හරි කලාවට යමක් කරන්න ඕනේ, රටේ මිනිස්සුන්ට මේවා කරන්න ඕනේ, යහපත් දෙයක් කරන්න ඕනේ කියලා.
දැන් ගොඩාක් අයට උවමනාව තියෙන ඒක නෙමේ. ඇවිල්ලා පාර යනකොට කට්ටිය ප්‍රේක්ෂකව වට කරගන්නවා, ෆොටෝ ගන්නවා. ඊට පස්සේ හැබැයි ඒගොල්ලන්ට අවස්ථාවලුත් තියෙනවා. දැන් ඒගොල්ලන්ගේ ජීවිතය පැරණි කලාකරුවන්ට වඩා වේගයෙන් ඒගොල්ලෝ මේ ආර්ථික වශයෙන් නම් ශක්තිමත් වෙනවා පේනවා. ඒගොල්ලෝ අය කිරීම විශාලයි. ඒ ගණන් දෙන්න ලෑස්ති. ඒ අදාළ විශේෂයෙන්ම ටෙලිනාට්‍ය නිර්මාණකරුවන් සහ ඒගොල්ලෝ තව වෙන වෙන අතුරු ව්‍යාපාරවලත් යෙදෙනවා බොහොම ඉක්මනින්. ඊට පස්සේ ඇවිල්ලා ඉතින් ඒගොල්ලන්ගේ අරමුණත් එක්ක මම හිතන්නේ ඒගොල්ලෝ හිතන විදිහට ඒගොල්ලෝ සාර්ථකයි. නමුත් අපි කලාකරුව ගැන විදිහට හිතුවොත් ඔය කියන తాවකාලික ගමන විතරයි තියෙන්නේ. ඉතින් මේකට වැරද්දක් කියන්නත් බෑ. ඒක තීරණය වෙන්නේ අතරම තමාගේ අරමුණ මොකද්ද කියන එකත් එක්ක. ඒකට ගොඩක් වෙලාට මේ ආර්ථිකය බලපානවා නේද? ඒ කියන්නේ ගමනක් යනකොට ඒ කියන්නේ හොඳ නිර්මාණයක් කරන්න ප්‍රේක්ෂකයව හදා ගන්නත් ඕනේ. ඊට අමතරව අර හොඳ නිර්මාණයක් කරන්න ලොකු මුදලක් වැය කරන්නත් ඕනේ. එතකොට ඒ මුදල නැවත ලැබෙයිද කියන ප්‍රශ්නේ උතන තියෙනවා. ආර්ථිකය මම හිතන්නේ හොඳ නිර්මාණ සඳහා මේ ලංකාවේ තියෙන ආර්ථික ක්‍රමය. මොකද හැමෝම කියන විදිහට කලාව දුප්පත්. ඇත්තටම කලාව දුප්පත්ද? ඕකද ප්‍රශ්නේ උතන තියෙන්නේ. කලාව දුප්පත් කියන්නේ ඒක ඉතින් මේ අංශවලට බෙදලා කඩා ගන්න. වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ සිනමාව කියන තුනට වෙන් කරලා ගත්තාම මේක එකට දාගන්න නැතුව අපිට පේනවා ඊටාම දැවැන්ත ආයෝජන කරමින් සිනමා පට නිර්මාණය වෙනවා. සහ සිනමා නළු නිළියන්ට රංගන ශිල්පීන්ට ඒගොල්ලන්ට මම හිතන්නේ යහපත් මට්ටමේ ලංකාවට සාපේක්ෂව හොඳ ආදායමක් ලැබෙනවා වගේ තත්ත්වයක් දැන් තියෙනවා. නමුත් වේදිකා නාට්‍ය නම් 1980 තිබිච්ච ගානම තමයි මම කියන්නේ. වේදිකා නාට්‍යයක් සංවිධායකයෙක් කියන පිට පළාතක ඉන්න සංවිධායකවරයෙක් වේදිකා නාට්‍යයක් ගන්න උපරිම මිල ලක්ෂ 2මාරක්. ඒක එතකොට මේකට සම්බන්ධ වෙලා ඉන්නවා පිරිස 30ක් විතර. එතකොට මේ ලක්ෂ 2මාරෙන් තමයි මේ 30ටම ගෙවීම් කරන්න වෙන්නේ. හැබැයි සංගීත සංදර්ශනයක් බැලුවම මේ අපි කියමු රූපවාහිනී නාලිකා වලින් ඇවිල්ලා ජනප්‍රිය වෙච්ච අය වේවා වෙන විදියකින් TikTok කරලා ආපු අය වේවා. ඒකට මම දොස් කියනෝ නෙමෙයි මේ. ඒගොල්ලන්ගේ ෂෝ එකක් ඕගනයිස් කරාම ඒ ගායකයාට එක ගායකයෙක්ට ගායිකාවකට සින්දු 4ක් විතර කිව්වම ලක්ෂ 4ක් විතර එක රැයකට ලැබෙනවා. ඒක වැරද්දක් නෙමෙයි. මොකද ඒගොල්ලෝ ඉන්ඩස්ට්‍රි එකේ ඒගොල්ලන්ගේ විෂය තුල ඒගොල්ලෝ ඒක හදාගෙන තියෙනවා. තාම අපේ වේදිකා නාට්‍ය ශිල්පීන්ට මේක හදාගන්න බැරි වෙලා තියෙනවා. ඒකට ඉතින් විශාල කරුණු ගණනාවක් තියෙනවා. ඇයි එහෙම වුනේ කියන්න. ඒකට වග කියන්න ඕනේ අපේ ශිල්පීනුත්. එතකොට ටෙලි නාට්‍ය වල නම් අපිට පේන තරම් හොඳ නැහැ මේ ශිල්පීන්ගේ අතුල. ඒ කියන්නේ ඒගොල්ලන්ට ලැබෙන ආදායම හෝ පැවැත්ම ඒක අපිට ලොකුවට දිතුලුවට මම දන්න තරමින් නම් ටෙලි නාට්‍ය ශිල්පීනුත් එච්චර හොඳ ආර්ථික මට්ටමක නෙමෙයි ඉන්නේ. වේදිකාව ගැන කතා කරනකොට ඉෂාර මට කලින් හම්බෙලා තියෙන විදිහ. ඉෂාර කියලා තියෙනවා අපි කොච්චර හොඳ නාට්‍ය හැදුවත් ලංකාවේ හොඳට අත දිග යනලා හොඳට පෙන්වන්න පුළුවන් ප්‍රේක්ෂකාගාරයට කරදර නැතුව බලන්න පුළුවන් වේදිකාව හොඳ තත්ත්වයේ තියෙන හොඳ ලයිට්නින් තියෙන මේ පෙන්වන්න පුළුවන් ශාලා තියෙන්නේ අතේ ඇඟිලි ගන්නටත් අඩුවෙන් කියලා. ඔතන ප්‍රශ්නයක් තියෙනව නේද හොඳ නිර්මාණ වීමේදී? ඔව් හොඳ නිර්මාණ කියන වර්ගයේ වේදිකාව ගැන කතා කරොත් හැදෙන්නේ නැති වෙන්න කාරණා ගණනාවක් බලපානවා. එකක් තමයි ඉෂාර් මල්ලි කිව්වා කියන කාරණේ. කියන්නේ වේදිකා නාට්‍ය පෙන්වන්න සුදුසු මට්ටමේ ආසන්න වශයෙන් සුදුසු මට්ටමේ රඟහලක්වත් තියෙන්නේ ලයිනල් වෙන්ට් රඟහල විතරයි. වේදිකා නාට්‍යයකට සුදුසු අපි හිතුවොත් දැන් එල්පිස්ටන් එක වගේ එක ආයේ හොඳ නැද්ද ටවර් කියලා. ඒතර මේවා සිනමා ශාලා. ඒවා නිර්මාණය කරන්නේම චිත්‍රපට ශාලා විදියට. එතකොට නමුත් ඒවා පසු කාලයක වෙනස්කම් කරලා තියෙනවා. නමුත් අර වේදිකා නාට්‍ය පෙන්වන්න සුදුසු තත්ත්ව තුල හදලා තියෙන එකම රඟහල ලයිනල් වෙන්ට් රඟහල. ඉතින් අපි සමහරට පිටපළාත් වලට ගියාම පෙන්වන්නේ ප්‍රජාශාලාවල පාසල් වල වේදිකාවක සංස්කෘතික මධ්‍යස්ථානවල ඒ වගේ තැන්වලනේ. ඉතින් අතට මේවා වේදිකා නාට්‍ය හොඳ වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය කරන්න සුදුසු වාතාවරණයක් නිර්මාණය කරන්නේ නැහනේ. ඒකේ තමයි එකක්. අනිත් එක තමයි තව ඉතින් ওই තත්ත්ව තුලමත් ඉතින් අපි නාට්‍ය කෙරුවනේ. අනිත් ප්‍රශ්නේ තමයි මේ මෑත පහුගිය දශකයේ අවුරුදු 15ක විතර ඉඳලා තියෙන ප්‍රශ්නේ තමයි වේදිකා නාට්‍යයක් හදනකොට පළවෙනියටම රචකයාට එන නිෂ්පාදකයාගෙන් එන
ඉල්ලීම තමයි උපරිම 6 දෙනෙක් ඉන්න විහිළු තියෙන පොඩි දේශපාලන කෑට්කයක් තියෙන රට ගෙනියන්න පුළුවන් නාට්‍යයක් හදන්න පිටපත ලියන්න කියලා. ඉතින් මම හිතන්නේ 90%ක්ම හදන්න try කරන්නේ ඔය මම ඇතුළු. මොකද මට සිද්ධ වෙනවානේ මගේ නිෂ්පාදකයාගේ ඉල්ලීමනේ මට කරන්න වෙන්නේ ගොඩක් වෙලාවට. එතකොට ගොඩක් වෙලාවට මේ වර්ග නාට්‍ය හැදෙන්න පටන් ගත්ත එකත් එක්ක ඒකත් අවුලක් වෙලා දැන් තියෙනවා. දැන් හදන ඒ නාට්‍ය හිතන ඒ කියන්නේ රට යන්න කියලා 6 දින දාගෙන හදපු නාට්‍ය රට සමහරව ජීවිතේට ගිහිල්ලත් නැහැ රට. ඉන්දියාවටවත් ගිහිල්ලත් නැහැ. හැබැයි ඊළඟ එක්කනත් කියන්නේ ඒ වගේ නාට්‍යයක් හදමු කියලා. ඉතින් පිටිස අඩු කරන්න ඕනේ මේ පිටිස අඩු කරන්න පොඩි ඕනේ. කොමඩි ගතියක් තියෙනවා නේ. තියෙනනේ අර වට්ටෝරුව. ඔව්. ඒ වට්ටෝරුව තමයි හදන්නේ. එතකොට දිගට ඒ නාට්‍ය හැදුනාම අර කියන හොඳ නාට්‍ය හැදෙන්නෙත් නැහැ. එතකොට ඉස්සර කරපු දැන් උත්තමාවේ යක්ෂාගමනය මරාසාද් වගේ නාට්‍ය වගේ 20 30 දෙනෙක් ඉන්න නාට්‍ය කරන්නත් බෑ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක. ඔය දැන් අයියා කිව්වා වගේ පිටපලාදකට ගියාම නාට්‍යයට ගෙවන්න ලක්ෂ 2කමාරයි නේ කියලා. ඔය 30ක් 35ක් ඉඳගෙන ක්‍රූ එකක් කොහොමද අරගෙන ට්‍රාන්ස්පෝර්ට් එකවත් දෙන්නේ? කරන්නේ. එතකොට පුහුණුවීම් කාලවල දැන් ඉස්සර අපි පුහුණුවීම් වලට යනකොට කවදාකවත් මම ඉල්ලලත් නැහැ මගෙන් ඉල්ලත් නැහැ අධ්‍යක්ෂ නිෂ්පාදකවරයා ඉල්ලන්නේ නැහැ ගමන් වියදම්. දැන් පටන් ගන්නකොට මහන්නේ කීයක් ගෙවනද ට්‍රැවලින්? දැන් බෑස්සිනේ අර බඩේ කාලා ප්ලේන් ටියුන්. එතකොට කෑම පිළිබඳ ප්‍රශ්න එනවා. ඔහොම විශාල ප්‍රශ්න එනවා පහසුකම් නෑ. ඒකේ වැරද්දක් නැති මං කියන්නේ වැරද්ද තියෙන්නේ මේ ආටිස්ට්ලගේ හෝ ඒගොල්ලෝ ට්‍රැවලින් ඉන්න එකේ හෝ හොඳට තලකන්න කියන එකේ නෙමෙයි වැරද්ද තියෙන්නේ. මේක විකුණ ගන්න තියෙන එක ගාන උස්ස ගන්න බැරි මේ ප්‍රශ්නේ ඔව් ඒ තියෙන්නේ. කියන්නේ මේ මට හිතන විදිහට දැන් මෙතන ප්‍රශ්න තියෙන්නේ මාකටිං වල. මාකටිං. ඒ කියන්නේ ස්ටේජ් ඩ්‍රාමා වලට ඒ කියන්නේ වේදිකා නාට්‍ය වල මාකටිං වල ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැන් අපි ගත්තොත් ටෙලි ඩ්‍රාමාස් ගත්තොත් එහෙම ටීවී channel එකකට ගෙනපුවාම ඔතන ඉන්න වෙනම මාකටිං ටීම් එකක් ඉන්නවා ඩිපාර්ට්මන්ට් එකක් ඉන්නවා ෆිල්ම් එකක් ගත්තොත් ඒගොල්ලෝ ෆිල්ම් එක රිලීස් කරන්න කලින් ඔක්කොම කලින් බලන්නේ මාකටිං පැත්ත. ඒ ටිකත් එක්ක ඕකට එකතු වෙන්න ඕන අඩු දැන් හැම දෙයකටම මාකටිං එකතු වෙලා තියෙන කාලෙක වේදිකා නාට්‍යයටත් මාකටිං කියන කෑල්ල එකතු වුණොත් මං හිතනවා සෑහෙන ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. ඔව් එහෙම කරපු නාට්‍ය ඉතින් අපිට උදාහරණ වශයෙන් උත් පේනවනේ නේද? එහෙම හොඳ විදියට මාකටිං කරපු නාට්‍ය වේදිකා නාට්‍ය පවා සාර්ථක වෙලා තියෙනවා ලංකාවේ මේ වර්තමානයේ පවා. ඉතින් ඒ අඩුපාඩු තියෙනවා. සහ සමහර වෙලාවට අපි හිතුවට හැම නාට්‍යෙම හොඳ නාට්‍යයක් වෙන්නෙත් නෑනේ. ඒ හොඳ කියන එකෙන් මම අදහස් කරන්නේ මේ සම්භාව්‍ය කියන එක නෙමෙයි. අපි කියන්නේ විනෝදාත්මක නාට්‍යයක් වේවා හොඳ පිටපතක් හොඳ රංගනයන් එහෙම ඇතුළත් නැතුව නිකන් රට යන්න කියලා දවස් 3කින් රිහර්සල් කරලා හදපු නාට්‍ය අපිට දකින්න ලැබෙනවා. එහෙම නැත්නම් ගම් වෙන ඒවා ඇත්තටම හොඳ නෑ. ඒ කියන්නේ හොඳ නෑ කියන්නේ සාර්ථකව කරලා නෑ. හොඳ නාට්‍ය නරක නාට්‍ය කියලා නාට්‍ය වර්ග නෑ කියලායි මම හිතන්නේ. ඒ කියන්නේ ඒකට කරලා තියෙන කැපවීම අඩුයි. කැපවීම අඩුයි අන්තර්ගතයේ තියෙන පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඔව් ඒක තමයි. මොකද අධ්‍යක්ෂකවරයා හදන්නේ නම් එයා හිතන්නේ මං හදන්නේ මගේ හොඳම නාට්‍ය කියලා. ඉතින් ඒකින්ද අපිට කියන්න බෑ එයාගේ දැන පමණින් එයාගේ හැකියාවෙන් එයා කරපු එක ඉතින් හොඳයි. එයාට හොඳනේ. අපිට කියන්න බෑ මේ ඔබගේ මේවා නරකයි විසික් කරන්න කියලා. නමුත් ඉතින් අපිට බැලුවාම පේනවනේ යම් යම් රසවින්දනයේදී අපිට එනවනේ මේකේ තල කීපයක් පේනවනේ. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. එතකොටයි දැන් සිනමාව ගත්තොත් එහෙම. අය සිනමාවෙත් ඉඳලා තියෙන ගොඩක් වෙලාට. සිනමාවේ චිත්‍රපටයකට අත ගන්නකොට ලොකු බජට්. ඒ කියන්නේ ඒකට අත ගහන්න බෑ සාමාන්‍ය කෙනෙක්ට. මොන දක්ෂතාවය තිබ්බත් මොන කොච්චර හොඳ රයිටර් කෙනෙක් වුණත් කොච්චර හොඳ ප්‍රොඩියුසර් කෙනෙක් වුණත් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න අලුතෙන් මේ ෆීල්ඩ් එකට එන්න කෙනෙක්ට අත ගහන්න පුළුවන් ෆීල්ඩ් එකක් නෙමේ තියෙන තැනට ඇවිල්ලා තියෙනවා සිනමාව. ලොකු බජට් එකක් තියෙනවා. ඔය වගේ ලොකු බජට් එකක් දාලා ඒ කරාට පස්සේ ඕකේ ඇත්තටම ඒකේ ඒ වියදම් වෙන මුදල එනවද? අපිට පෙන්නනවා දැන් සමහර නිෂ්පාදන කරනවා ෆිල්ම් එකක් හදලා ෆිල්ම් එක මෙච්චර ලාභයි මෙච්චර දවස් ගණන් අදිවා අපි කෝටි මෙච්චරක් කෙවුවා අපි මෙච්චර ගාණක් හොයලා තියෙනවා. ඇත්තටම මේ ඔහොම හොයන්න පුළුවන් ද සිනමාවේ? ඔව් ඇත්තටම දැන් අපි චිත්‍රපටයක් කරන්න හදනකොටම අධ්‍යක්ෂකවරයා හා නිෂ්පාදකවරු ඒගොල්ලෝ හිතන්න ඕනේ අපේ තියෙන මාකට් එක පිළිබඳව අපිට තාම ජාත්‍යන්තර මේ වෙළඳපොළ අල්ලගන්න බැරි වෙලා තියෙනවනේ. ඒ කියන්නේ අපේ ඉන්දියාවත් අපේ චිත්‍රපටයක් වාණිජ්‍ය මට්ටමින් ප්‍රදර්ශනය කරන්න පුළුවන් තත්ත්වක නැහැනේ. ඔය සම්මාන වල වගේ ඒවට ගියාට එතකොට මේ වියදම අපිට ලබා ගන්න වෙන්නේ ලංකාවේ ප්‍රේක්ෂකාගාරයෙන් එහෙම නැත්නම් ඊට පස්සේ ඔය ලැබෙන දැන් තියෙන වෙන ප්ලැට්ෆෝම්ස් වලින් පස්සේ කාලයක අලෙවි කරලා වගේ නේ. එතකොට අපි
පොඩක් හිතන්න වෙනවා මේකට අපි මොනතරම් වියදමද දරන්නේ කියලා. එතකොට ඇත්තටම අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදකවරයා සීමා වෙනවා තමාට හිතෙන සිහිනය ඒ තමාගේ සිහින චිත්‍රපටිය කරන්න ලැබෙන්නේ නැහැ. මොකද කලින්ම අරකට හිතන්න වෙනවනේ. ඉතින් මල්ලි කිව්ව එක හරිය දැන් අපිට සමහර වෙලාවට පේනවා අපි කියමුකෝ චිත්‍රපටයකට කෝටි 15ක් වියදම් කරා කියලා. ඊට පස්සේ කියනවා ප්‍රදර්ශනය පෙන්වනකොට ප්‍රචාරය කරනවා කෝටි 30ක් ආදායම පසු කරා කියලා. දින 100යි කෝටි 30යි. එතකොට මිනිස්සු හිතනවා කෝටි 15ක් ලාභයි කියලා නිෂ්පාදකවරයාට. නෑ එහෙම නෑ. මොකද නිෂ්පාදකවරයාට ලැබෙන්නේ මම දන්න විදිහට 45%. ඒ කියන්නේ කෝටි 15ක් වියදම් කරලා කෝටි 30ක් ලැබුවොත් තාමත් පාඩුයි. ඉතින් මම හිතන්නේ චිත්‍රපටයක් කරන අත ගන්නකොට නිෂ්පාදකවරයා සහ අධ්‍යක්ෂකවරයා ටිකක් මේව ගැනත් කල්පනා කරන්න ඕනේ. හැබැයි දැන් බලනකොට මමත් හිතනවා අඩුම ගානේ ලක්ෂ 500ක්වත් නැතුව හොඳ මට්ටමේ චිත්‍රපටයක් කරන්න බෑ. මොකද දැන් කැමරා උපකරණ ගත්තත් අර ඉස්සර තිබ්බ මිලට කැමරා උපකරණ නැහැ. දැන් තාක්ෂණ උද්දලා තියෙනවා. හැමදේම හැමදේටම වියදම වැඩිලා තියෙනවා. හැම දෙයකම තේකේ ඉඳලම. එතකොට අවම වශයෙන් ඉතින් ලක්ෂ 500ක්වත් වැය කරන්න වෙනවා හොඳ මට්ටමේ චිත්‍රපටයක් කරන්න සාර්ථක චිත්‍රපටයක්. එතකොට ලක්ෂ 500ක් කියලා වියදම් කළා ෆිල්ම් එකක් කරොත් ඇත්තටම ඒකෙන් ලාභයක් ලබන්න පුළුවන්. එහෙම ලාභ ලැබපු චිත්‍රපටි ගණනාවක් තියෙනවා. මම හිතන්නේ ගිය වසරේ බොහෝ චිත්‍රපටි ගොඩක් ලාභ ලැබුව චිත්‍රපටි තාම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර තිබුණු චිත්‍රපටි ගණනාවක් තිබුණා. මම දන්නේ ගිය අවුරුද්දේ මේ එළියට දාපු චිත්‍රපට වලින් 90%ක්ම ආදායම සාර්ථක ආදායම ලැබුවා මං හිතන්නේ. මගේ දැනුම හැටියට සාමාන්‍ය දැනුමේ. තව දැන් මෙහෙම ඉතින් අපේ ප්‍රේක්ෂකගේ අපේ කෝටි 2ක් ජනතාව ඉන්න රටක්. දැන් ලක්ෂ මං දැක්ක කීප දෙනෙක් කතා කරනවා යම් අවස්ථාවල ලක්ෂ 15ක් චිත්‍රපටි බැලුවොත් ලාභයි කියලා. ඒ කියන්නේ කෝටි 5ක් විතර වියදම් කරලා වගේ වියදම් කරත් ලක්ෂ 15ක් 20ක් බැලුවොත් ඒගොල්ලන්ට ගාන කව කර ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ප්‍රවේශ පත්‍රයක් රුපියල් 1000ක් 1400ක් දැන් සමහර මේ සිනමා ශාලාවල ප්‍රේක්ෂකෝ ඉන්න ප්‍රේක්ෂකෝ ටික වැඩි කරගන්න ක්‍රම තමයි කල්පනා කරන්න ඕනේ. මම හිතන්නේ වාසනාවකට වගේ 2025 ඉඳලා සිංහල සිනමාවට හොඳ ප්‍රේක්ෂකාගාරයක් හැදෙමින් ඉන්නවා. හැදෙමින් ඉන්නවා කියන මං හිතන්නේ ඒකට ගොඩක් හේතු වෙනවා. අර දැන් කරන නිෂ්පාදනත් පොඩ්ඩක් අර පොඩි ලංකා නෙක්ස්ට් ලෙවල් තියෙනවා. දැන් අර පොඩ්ඩක් අර මිනිසුන්ට අතර දැකලා අර ගස්සටේ මල් පඳුරුවටේ දුවන සිනමාව ඇති වෙලා තිබ්බේ. දැන් පොඩ්ඩක් අර නෙක්ස් ලෙවල් එකට යාගෙන එනවා ට්‍රෙන්ඩ් එකක් වෙගෙන ආවා. ඒ කියන්නේ මේ ළඟ හම්බෙච්ච ෆිල්ම් ටික ඔක්කොම මිනිස්සුන්ට අර ප්‍රේක්ෂකාගාරයේ තියෙන බලාපොරොත්තු බින්දේ නැහැ. හැමෝටම අලුත් බලාපොරොත්තුවක් එකතු වුණා මේක මං ගිහිල්ලා බලන්න ඕනේ කියන එක. මං හිතනවා දැන් 2025 මෙයාගේ දිව්ව දැන් 2026ත් ඒ වගේ වෙයි කියලා හිතාගෙන ඉන්නවා. මොකද දැන් ජනවාරි මාසේ රිලීස් වෙන්න දින ෆිල්ම් ටිකත් එක්ක බලනකොට. ඔය ඒක තමයි දැන් අර ගොඩක් වෙන්න ඕන කාරණයක්ත් තමයි ඒක මේ තරුණ සිනමාකරුවන්ගේ පිවිසීම සිනමාවට ගොඩක් බලපෑවා. මේකෙන් මං කියන්නේ නෑ මේ ටිකක් අපි වගේ වයස කට්ටියට බෑ කියලා ඒ වගේ චිත්‍රපටි කරන්න. මොකද දැන් ඒ උදාහරණයකට ඉන්දියාව වගේ රටක බැලුවොත් එimhe යශ් රාජ්ලා වගේ අය වෙන වයසට ගියල්ලත් කරන්නේ බොහොම මහා දවන්ත ආදර කතා මේව කරලා මං කියපු කාරණේදී මේ මල්ගස් වටේ දුවන චිත්‍රපටි නරක නෑ. තාමත් කරන්න පුළුවන්. හැබැයි ඒක ඉදිරිපත් කරන ආකාරය වෙනස් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට නිකන් ඊයේ පෙරේදා අපි ගිය වසරේ දැකපු සාවර්යා වගේ හින්දි බොලිවුඩ් චිත්‍රපටය. අර ෆෝමියුලා එකම තමයි අර වට්ටෝරුම තමයි තියෙන්නේ. අර කතන්දරයම වෙන විදිහකට ඒ වගේම සින්දු කොටයි අර ඔය කියන වගේ මල්ගස් වටේ පාරේ දුවමින් සින්දු කියනවා. ඒක වරදක් නෑ. සිනමාව කියන්නේ එකක් මේ එන්ටර්ටේනින් මිනිස්සු යන්නේ. සිනමාව කියන්නේ සැබෑ ජීවිතේ නෙමෙයි. ඔව් මිනිස්සු යන්නේ මේ අපේ ගෙදර වෙන එකයි නැත්තම් ටවුම වෙච්ච එකයි ආයෙ ගිහලා ලොකු තිරයක බලන්න නෙමෙයිනේ යන්නේ. මිනිස්සු යන්නේ යම් පවුලත් එක්ක හෝ පෙම්වතියෙක් එක්ක හෝ ගිහලා යම් රසවත් කාලයක් ගත කරන්නනේ. එතකොට ඒකේ 100%ක්ම සත්‍ය ස්වභාවික දේවල් ඕනේ නෑ. මම හැම වෙලෙම කියන්නේ මේ සින්දු මල්ගස් වටේ දුවන චිත්‍රපටි තව හැදිය හැකි. ඔව් නෑ මම අයියේ නිය පොයින්ට් මට තව පොඩි පොයින්ට් එකක් ආවා. ඒතර අයියේ දැන් අයියා කියන්නේ දැන් අපි කතා කරනවා දැන් අපි ගොඩක් වෙලාවට දැකපු කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම තනමල් විල කොල්ලෙක් ඩ්‍රාමා එක. ලංකාවේ ගොඩක් කට්ටිය ඒක බැලුවා ඒකට බැහැ වුණා වගේ වුණා. ඒ වගේ තමයි ඊට පස්සේ ජාතික රූපවාහිනිය ගියා අමුතු දොස්තර. ඒ දේවල් අපි අර සමාජයේ දැකපු දේවල්.
ඒ දේවල්ම නිර්මාණයකට ගෙනාවුවාම දැන් ගොඩක් අය ඒක අසාර්ථකයි කියලා. يعني මිනිස්සු හිතන දේවල් නේ මේක අපි දැකලා තියෙනවා මේ අපි ජීවිතේ අත්විඳපු දේවල් ගැන. නමුත් ඒක කෙලින්ම අර අපි හිතපු නැති ලෙවල් එකකට ඒ දේවල් දුවන්න පටන් ගත්තා. මොකද අර මිනිස්සු එදා ඉඳලා අත්විඳපු දේවල් වුණාට දැන් තනමිල්ල කොල්ල එකද ඒ වගේ ඇමිලිපිටිය අනුරාධපුර පොළොන්නරුව පැත්තේ ඉන්න ළමයි ඒ ඉඳලා කොළඹට ආපු කොල්ලෙක්ගේ සාමාන්‍ය ජීවිතයක අලි ගහනවා ප්‍රශ්න ඇති වෙනවා ගම්වල තියෙන දරිද්‍රතාවය ඒ දේවල් තමයි පෙන්වන්නේ. නමුත් ඒවා අර මල්ගස් වටේ දුවනවා වගේ ලංකාවේ අර තිබ්බ අර ටෙලිඩ්‍රාමාස් ඇතුලේ තිබ්බ පොඩි ෆ්‍රේම් එකක් කඩාගෙන ගියා ඒවා එළියට. එතකොට අයියා හිතන්නේ ඒක අසාර්ථක නැද්ද? ඒක දිගින් දිගටම කරොත් ප්‍රේක්ෂකාරයට ඒක එපා වේද? මෙම ලෝකයේ දැන් අපි ජොන්ර් අප ශානර තියෙන එත ශානර හැම වර්ගම තියෙන්න ඕන කෙනක තමයි මගේ පෞද්ගලික අදහස. එතකොට එවන ඉතා හොඳයි කියන අපේ රසවින්දන ඉතා ඉහළ මට්ටමකට ගත. හැබැයි මම ඉස්සෙල්ලා කියපු කාරණේම තමයි වෙන විදිහට අහන්නේ. ඒ කියන්නේ දැන් ස්වභාවිකව වෙන දේ අපි අත්විඳින දේවල් කියලානේ ඒව ඇතුළත් වුණාම ප්‍රේක්ෂක කැමති වෙනවා කියන අදහසනේ. හැබැයි ඒක අපි ඒ සිද්ධීන් වෙන දිහාවල CCTV කැමරා තියලා හරි එහෙම නැත්නම් වාර්තා චිත්‍රපටි වගේ ඒ සිද්ධිය රූපගත කරලා පෙන්වනවා නම් එහෙම වෙන්නේ නැහැ නේ. ඩොකියුමන්ටරි එකක් විදිහට පෙන්වන්නට ඔය සාර්ථකත්වය එන්නේ නැහැ. ඒතකොට මං කිව්වේ අර සිද්ධි ටික වෙන විදිහකට ප්‍රසන්ට් කරන ඉදිරිපත් කරන එකත් එක තමයි වැඩේ තියෙන්නේ. මං කිව්වේ ඒකයි. මල්ගස් වටේ දුවන එක ඉස්සර මල්ගස් වටේ දිවුව විදිහට නෙමෙයි. ඒ මල්ගස් වටේ දුවමින් ගී ගායපු එක වෙන විදිහකට ඉදිරිපත් කරාම තමයි මිනිස්සු කැමති වෙන්නේ. ඇත්ත ජීවිත උනත් ඩොකියුමන්ටරි එකක් විදිහට කරොත් බලන්න කැමති වෙන්නේ නැහැ නේ. සත්‍ය විදිහටම සත්‍ය වගේ පේන හැබැයි ඒක නිර්මාණාත්මකව දැන් මම කිව්ව උදාහරණ ඔක්කොම කොටිකායට ඒවා කුඹිය වේවා මේ ඇත්ත වෙන එකම තියාගෙන ෂූට් කරලා වගේ දැන් ඒක ඊටාම දක්ෂ ශිල්පී අධ්‍යක්ෂකවරුන් රචකයන් විසින් මේ ඇත්ත ඇසුරෙන් ක්‍රියේටිව් කතාවක් නිර්මාණය කරලා තියෙනවා. ඒක අති දක්ෂකමක්. හැබැයි මං කියන්නේ ඒ අස්සේ අරව ටිකකුත් තියෙන්න ඕනේ. මොකද හැම ප්‍රේක්ෂකයම මේවම බලන අය නෙමෙයි රටක ඉන්නේ. සෑම නියෝජ හැම එකක්ම නියෝජ්‍ය. හැම රසයක්ම වෙන කෙනෙක් දැන් සමහර අය කැමති හොරර් බලන්න කැමති. සමහර අය කාටුන් බලන්න කැමති. දැන් එහෙම කියලා අරව තමයි මරු කියලා ඔක්කොම ඒව හදා. එහෙම ඒ ප්‍රශ්නේ දැන් දෙමිනුත් තියෙනවා යම් ප්‍රමාණයකට. ඔව් ඒක තමයි මටත් ගිහින්නුනේ. ඒ කියන්නේ අර යම් දෙයක් සාර්ථක වුණාට පස්සේ පිටිපස්සෙන් එන ඔක්කොම ඒකෙම අනුකරණ වෙනවා. වෙන්න ඉඩ තියෙනවා. ඒකෙන් වෙන්නේ අනිත් ඡානර ටික නැති වෙන. දැන් උදාහරණයක් විදිහට අපි දැන් කල්පනා කරොත් සිංහල සිනමා ඉතිහාසෙම හොඳ හොරර් ෆිල්ම් එකක් කියන්න කිව්වොත් එimhe ඔලුවට එන්නේ නැහැ නේ අපිට එකපාරටම. නේද? හොඳ හොල්මන් කතාවක් කිව්වොත් එන්නේ නැහැ. හොඳ සුරංගනා කතාවක් කියනකොත් එකපාරටම ඔලුවට එන්න ඒවා නැහැනේ. හැබැයි ලෝක දැන් හොලිවුඩ් ඒවා බොලිවුඩ් ඒවා වෙන රටක ඒවා එimhe කිව්වම ඒගොල්ලන්ගේ බාව් එකක් තියෙනවා. කීපයක් තියෙනවා. හොඳම උදාහරණය තමයි අර අපිට හිතා ගන්න වර්ග අර දැවැන්ත නළුවෝ දැවැන්ත මැර චරිත කරන අපි ඉන්න ඒ වගේ හොලිවුඩ් අපි හැදිච්ච මේ බාබි එක වෙනම ඒක කලාවක් අරගෙන ආපු ඔක්කොම නළුවෝ ටික ඔක්කොම රෝස පාට කරලා අරගත්තා. අපිට මියුසිකල්ස් නැහැ. ඔව්. අපේ සිනමා මියුසිකල්ස් නැහැ. මං කියන්නේ ඒක තමයි. මං කියන්නේ අර හැම රහම නැහැ. ඉතින් අර ඒ රහ හදන එකකට කෙනෙක්ට මේ හිදසක් තියෙනවා. හරියට මොලේ පාවිච්චි කරොත්. දැනට කලාව ඇතුලේ තියෙන දැන් එක එක මතවාදත් එක්ක තියෙනවා. මතවාද දින එක එක මෙන්න මේ දේවල් කරොත් තමයි මේවා තමයි දුවන්නේ මේවා තමයි අපි එළියට දෙන්න ඕනේ කියලා. ඔන්න ඔය තියෙන මතවාද ටිකත් එක්ක කලාව ඇතුලේ නිර්මාණයක් කරන්න කලාව ඇතුලේ නිර්මාණයක් කරන්න යනකොට නිර්මාණයක් කළාට පස්සේ ඒක ප්‍රදර්ශනය කරගන්න යනකොට තියෙන අර්බුද ටික මොනවාද? අයියට දැනෙච්ච විදිහට. ඒක පැය ගානක් කතා කරන්න ඕන ප්‍රශ්න ටිකක් ඔය අහන්නේ. ඒ කියන්නේ උදාහරණයක් දෙන්න නිර්මාණයක් කරන්න ගියාම එන ප්‍රශ්න කියලා. මම කිව්වා චිත්‍රපටයක් කියන්නකෝ නැත්නම් වේදික නාට්‍යයක් ගන්නකෝ. අපිට සල්ලි නැහැනේ. අධ්‍යක්ෂකවරුන්ට සල්ලි නැහැනේ. ඉතින් අපිට කවුරු හරි මුදල් දෙන්න පුළුවන් නිෂ්පාදකවරයෙක් ආයෝජකෙක් ඕනේනේ. හැබැයි වෙන්නේ ලංකාවේ 90%ක්ම වෙන්නේ සල්ලි දාන්නවා ලෑස්ති. හැබැයි ඔයාට ඕන එක තමයි මම හදලා දෙන්න ඕනේ. නිකන් භාණ්ඩයක් හදලා දෙනවා වගේ අදහසක් තමයි තියෙන්නේ. ඔයාට කැමති කතන්දරයක් තමයි මම කරන්නේ. ඒගොල්ලන්ගේ පළවෙනි කොන්දේසි ඔයයි. සමහරට ගෙන මේ ඔය පිට ස්ක්‍රිප්ට් එක දෙන්න මම මගේ වයිෆ්ට පොඩ්ඩක් බලන්න කියන්නම්. වයිෆ් බලලා කැමති වුණොත් කරමු. ඒක දැන් අපි ඔය දැන් උදාහරණයක් මම වගේ අවුරුදු 30ක් විතර
මේවා හදාරලා මම ලියන පිටපත ඕකේ කරන්නේ නිෂ්පාදකවරයාගේ වයිෆ් නම් අර්බුදයක් වෙනවනේ එතනම. කියන්නේ හරි විහිළුවක් වෙනවනේ. හැබැයි අපිට මුණ ගැහෙන සමහර නිෂ්පාදකවරු ඒ වගේ. එතකොට මේ අධ්‍යක්ෂකවරයාට ඕන විදියට වැඩේ කරන්න දෙන නිෂ්පාදකවරු අතිශය දුර්ලභයි. ඒගොල්ලෝ හරියට සමහරවිට ශිල්පීන්ම යෝජනා කරන්නේ ඒගොල්ලෝ. තේනද? ඒගොල්ලන්ගේ තියෙන සිහින. සමහරට එයා කියන කතන්දරේ මලයාගේ බලන් ඉන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි ඒක තමයි කරලා දෙන්න කියන්නේ. ඉතින් එහෙම වගේ හම්බ වෙනවා. ඊට පස්සේ කොනවා හරි කරලා චිත්‍රපටයක් හැදුවා කියන්නකෝ. හැදුවට පස්සේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මම මේ කියන්නේ වර්තමානයේ චිත්‍රපට සංස්ථාව ගැන මම දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. දැන් මෑතකනේ ඒක ගැන අපිට අදහසක් කියන කල් වැඩිනේ. අපේ ඉන්න නව සභාපතිතුමා හෝ චිත්‍රපට සංස්ථාවේ වර්තමානය ගැන මගේ චිත්‍රපට උළෙලේනේ 2019 මේ ප්‍රදර්ශනය කරේ. ඒක පෙන්වන්න ගිය වෙලේ ඉඳන්ම දෙන්න පුළුවන් සියලුම වද දුන්නේ චිත්‍රපට සංස්ථාව. එතකොට මේ චිත්‍රපට සංස්ථාව පිහිටවන්නේම පෞද්ගලික සමාගම් වලින් දෙන බදයෙන් බේර ගන්න මේ නිර්මාණකරුවන්. හැබැයි පෞද්ගලික සමාගම් වලින් තිබුණේ නැති තරම් ලොකු කරදර ගොඩක් කරේ මේක පෙන්වන්න නැති වෙන්නම් වැඩ කරේ චිත්‍රපට සංස්ථාව. මොකද මගේ චිත්‍රපටිය උදාහරණයක් විදිහට මම සරල වේගෙන් කිව්වොත් එහෙම මගේ චිත්‍රපටිය දැන් ලංකාවේ ක්‍රමවේදය තමයි චිත්‍රපටයක් අධ්‍යක්ෂකවරයෙක් හදලා අපි ප්‍රසිද්ධ රංගපාලක මණ්ඩලයට පෙන්වුවාම ඒ සහතිකය ලැබුවා නම් මේ චිත්‍රපටිය වෙන මණ්ඩලයකට පෙන්වුවාම මේගොල්ලන්ට කැමති නම් මේක ප්‍රදර්ශනය කරන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. මගේ චිත්‍රපටයත් එහෙම තේරිලා තිබුණා. ඒ වෙනකොට ඒ වගේ තේරිච්ච චිත්‍රපට 114ක් විතර පෙළ ගැස්සිලා තිබෙද්දී I think අලුත් සභාපතිතුමිය කියන්නේ අන්තර්වාරික සභාපතිතුමියක් ආවා. එයා තීරණය කරා මේ චිත්‍රපටි වැඩි පොලිමේ මේවයි සෞතු චිත්‍රපටිත් තියෙනවා. මම තව කට්ටියක් දාලා මේවා පෙන්නලා ඒගොල්ලෝ මරු කියන ඒවා ටික විතරයි පෙන්වන්නේ. අනිත් ඒවා ටික පෙන්වන්නේ නැහැ කියලා. ඒක ඇත්තටම නීති විරෝධී සදාචාර විරෝධී. මොකද එහෙම නීතියක් තියෙනවා නම් කලින් කියන්න ඕනේ හදන්න කලින්. දැන් මිනිස්සු හදලා ඉවරලා තියෙන චිත්‍රපටි ටික දැන් මෙච්චර කල් තිබිච්ච සාම්ප්‍රදායිකව තිබිච්ච ක්‍රමවේදයේ අස්සට වෙන එකක් දානවා හදපු චිත්‍රපටි වලට. එහෙනම් කියන්න ඕනේ ඉස්සරහට හදන චිත්‍රපටි වලට මෙහෙම කරන්න කියලා. මම කියන එක පැහැදිලිද? ඒකෙන් තෝරගත්තේ 114කින් මම හිතන්නේ චිත්‍රපටි 20ක්ද කොහෙද. ඒතර අනිත් ඒවා ටික මොකද කරන්නේ? ඒක අදහසනේ. ඔයගොල්ලෝ කරන් දෙන්නේ ඒව හොඳ නෑ. වගේ එකක් ආවා. ඒකට කෙනෙක් කල්පනා කරනවා චිත්‍රපටයකට දක්ෂ කොච්චරක් වියදම් කළා. විශාල ආයෝජනයක් කරලා තියෙන මේ මුදල් වලට මොකද කරන්නේ? දැන් මිනිස්සු සමාන නිෂ්පාදකවරු බැංකුව වලින් සල්ලි අරගෙන ණයට අරන් තියනවා. තමයි කඩන් උකස් තියලා තියනවා. එහෙම කෙනෙක්ට බෑනේ එහෙම තීරණය කරන්න. මං කියන ලංකාවේ ආර්ට් වල වැඩ කරන්නේ එහෙම. ඒතකොට මගේ චිත්‍රපටියත් අර ගර්හිත කොටට වැටුණා. හේතුව තමයි ඇහුවම කියන්නේ මේවා බලන්න සෙනගෙන්නේ නැහැ කියලා ලකුණු දීලා තිබුණා. මේවා මරු කියලා. මම නම් වශයෙන් කියන්නේ මගේ යාළුවන්ගේම චිත්‍රපටින්ද ඒ සමහර ඒවා මරු. ඒවට ලකුණු 80යි 100යි. හැබැයි මේ වෙනකොට මේ තීරණය අරගෙන මගේ චිත්‍රපටිය පෙන්වන්න එක නවත්තනකොට මගේ චිත්‍රපටිය ට්‍රේලර්ස් පෙන්වමින් තිබුණේ හෝල් වල. ඊළඟ ෆිල්ම් එක විදිහට එනවා කියලා මේ මගේ චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන තෝරන් තිබුණ CEL මණ්ඩලෙ. නමුත් මේ මණ්ඩල ඔක්කොම රිද්ම එකේ EAP එක ඔක්කොටම දීලා තිබුණේ මේක. ට්‍රේලර්ස් පෙන්වනවා මේ දවස්වල. එතකොට ඊළඟ next ෆිල්ම් එක කියලා මේක පෙන්වනකොට නැවතුවා. දැන් මොකද කරන්නේ? එතකොට පුද්ගලික සමාගම් කිව්වා මේ ෆිල්ම් එක අපි රිලීස් කරනවා කියලා. චිත්‍රපට සංස්ථාවට එහෙම බල කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒක පෙන්වන්න බෑ කියලා කියන්න පුළුවන් තත්ත්වයක ශක්තියක් තිබුණේ නැහැ පුද්ගලික සමාගම් වලට. එහෙම කියන්න. හැබැයි මේගොල්ලෝ මගේ චිත්‍රපටිය රිද්ම මණ්ඩලෙත් හෝල් 6ක ප්‍රදර්ශනයට ට්‍රේලර්ස් ගගා හිටියා. ඒ හෝල් වල කට්ටිය තීරණය කරා මේක පෙන්වනවා කියලා. මොකද චිත්‍රපට සංස්ථාවට හෝල් නැහැනේ. චිත්‍රපට සංස්ථාවට තියෙන්නේ වෙන අයගේ හෝල්. ඒගොල්ලෝ තීරණය කරා මගේ එක පෙන්වනවා කියලා. හැබැයි මේගොල්ලෝ චිත්‍රපටිය පෙන්වන දවස් උදේ 8ට ඊමේල් කරා මේ චිත්‍රපටිය පෙන්වීම වහම නවත්තන්න කියලා. ඒ රිද්මයකට අයිති හෝල් වල මම මේ සිනමාව බේර ගන්න ආපු චිත්‍රපට සංස්ථාව ක්‍රියා කර ආකාරය. හැබැයි මගේ චිත්‍රපටිය ලාභ ලැබුවා. මගේ චිත්‍රපටිය එමිරේට්ස් එකට මම වික්කා. මගේ චිත්‍රපටිය පාඩුනේ නැහැ. ඒගොල්ලෝ 80 දීපු ඒවා දවස් දෙකකින් ගැලවුණා.
මේ අසාතකය කියන දුවන්නේ කියපු එක තාමත් මං හම්බ කරන මන් දන්නේ එතකොට ඒගොල්ලෝ කොහොමද එහෙම කරන්න කියලා. අර මේවා කියුවා මම මේක තමයි මුලින්ම කිව්වේ මේ අලුත් සභාපතිතුමා හෝ වර්තමාන චිත්‍රපට සංස්ථාව ගැන නෙමෙයි මගේ අත්දැකීම 2019 කියන්නේ. මන් දන්නේ නැහැ දැන් ඒක වෙනස් වෙලාද හොඳ වෙලාද කියන්න මට අදහසක් නැහැ. ඒතකොට දැන් අර කැපිලා අයින් වෙච්ච ඉතුරු ටිකට දන්නේ නඩු කිව්ව පරාද වුණා චිත්‍රපට සංස්ථාව. මේගොල්ලෝ ගියවත් නැහැ නඩුවට. ඊට පස්සේ චිත්‍රපටය ආයෙ රිලීස් වුණා. සභාපතිතුමියත් ඒ තාවකාලික එක්කෙනා එතනින් ඉවත් වුණාට පස්සේ ආයෙ අරක සුබුදු ට්‍රැක් එකට ඇවිල්ලා සාමාන්‍ය ක්‍රමයට ආවා මං හිතන්නේ. හැබැයි මට මුණ දෙන්න උන අත්දැකීම තමයි මං කියන්නේ. ඔය ඉතින් එතකොට ආයි තව චිත්‍රපටයක් කිරීමට ඒකේ තියෙන අර මොටිවේෂන් එකකුත් නැහැ. මට පිස්සු දන්නේ මෙච්චර දුක් විඳින්න පුළුවන්ද චිත්‍රපටි කරලා. ඒ පිස්සුව තිබිලා ආයෙ එකක් කරලා පෙන්වන්න තියෙනවා. තව එකක් හදලා තියෙන ඒ දුකම විඳින්න බලාගෙන ඉතින්. අපි හිතනවා ඉතින් ඒකට අරකට වෙච්ච ඉරණව නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් මගේ අලුත් ෆිල්ම් එකක් කරලා තියෙනවා පරම්පරා කියලා ඔක්කොම වැඩ අවසන් සෙන්සර් කරලත් ඉවරයි DCP එකත් කරලා ඉවරයි. දැන් ඉතින් පෙන්වන්න සටනේ. චිත්‍රපටය ගැන පොඩ්ඩක් කියමුකෝ. මේ චිත්‍රපටයේ අපේ චමීර ලියනගේ මල්ලි චමීර මාතක උලලියන එකෙත් වැඩ කරේ. චමීර ලියනගේ ඉතාම දක්ෂ නළුවෙක් රංගන ශිල්පියෙක්. ඒකේ ඒක හිටිය සංජීව දිසානායක, චමින්ද බටකොටුව, සුචානි මදුවන්ති වගේ උදේනි අල්ලිස් වගේ ගොඩාක් ශිල්පීන් වැඩ කරා. මේක පොඩි කියන්නේ කාල වකවාන තුනක පීරියඩ්ස් තුනක යන මම මේ කතා පොත කාල වකවාන තුනක යන කතා පොතක්. පොඩි යහපත් සංකල්පයක් තියෙනවා යම් කිසි ආගමික වගේ හිතෙන ආගමික එකක් නෙමෙයි. නමුත් යහපත් සංකල්පයකුත් මේක ඇතුලේ තියෙනවා. බණ කියන චිත්‍රපටි හදනවා නෙමෙයි. හැබැයි මේ චිත්‍රපටි යම් කිසි පණිවිඩයක් ගෙනියන ඕනම ප්‍රේක්ෂකයෙක්ට හිතන්න දෙයක් ළමයෙක්ට උනත් තරුණයෙක්ට උනත් හිතන්න බරපතල කාරණයක් ඉතිරි කරන කතා පොතක් තමයි තියෙන්නේ. ඉතින් බොහෝ ස්තුතියි ඉස්සරහට කරන්න තියෙන වැඩ ඇත්තටම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් චිත්‍රපටිය යන මග පෙර චිත්‍රපටියට නොවිච්ච නොවින විදිහට වෙන්නේ නැතුව ඊටම සාර්ථක විදිහට ඒ කටයුතු ටික සාර්ථක කරගෙන ඉදිරි වැඩ කටයුතු ප්ලෑන් කරලා තියෙන වැඩ ටික ඒ ටික ඇත්තටම හොඳ විදිහට සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් බොහෝ ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි ඔයාටයි අපේ කණ්ඩායම ඔක්කොම මල්ලිලා යාළුවෝ ටිකටයි.